අපචතිකාමතා වේශයෙන් වර්චක ලෝභය ගරු බුහුමන් කළ යුක්තන් හට ගරු බුහුමන් කරනු කැමති බව අපචතිකාමතා නමේ. හේද පෙහා මාපිය ගුරුවර ආදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩා ලැබිය හැකි බව දත් ඇතැම් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහිම පියාදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට අපචතිකාමතා වේශයෙන් හෙවත් ගරු බුහුමන් කරනු කැමති බැවි ආකාරයෙන් පහළවේ. ඒට රැවටෙන පුත්‍ර ශිෂ්‍යාදීහු එය තමන්ගේ ගුණයක් වශයෙන්ම පිළිගෙන ලෝභ සහගත සිතින්ම මාපිය ආදීන්ට ගරු බුහුමන් කොට ඒ පිනෙන් මතු ස්වර්ග සම්පත්තිය පවා බලාපොරොත්තු වෙති. ඒ පිනක් නොවන බව ඔවුන්ට වටහා ගැනීම අතිශයින් දුෂ්කරය. අනුකූලතා වේශයෙන් වච්චක ලෝභය මාපිය ගුරුවරාදීන්ට කීකරවන බව අනුකූලතාවය. කීකර වූ දරුවාට කීකර වූ ශිෂ්‍යයට මාපිය ආදිහු විශේෂයෙන් අනුකම්පා කරති. ඒ බවදත් ඇතැමුන් කෙරෙහිමා පියාදීන්ගෙන් උපකාර ලැබීමේ ලෝභය අනුකූලතාවේ වේශයෙන් පහළවේ. එයින් වංචිත වූ තැනැත්තේ මාපියාදීන්ට තමන්ගේ සත්‍ය වූ අනුකූලතාවක් කීකරු බවක් නැතද ඉතා කීකරු බවක් දක්වයි. ප්‍රියවාදිතා වේශයෙන් වච්චක ලෝභය ප්‍රියවචනයෙන් කකා කරන ස්වභාවය. ප්‍රියවාදිතා නමි ඒ උතුම් ගුණයකි. ප්‍රියවාදියාට අන්‍යයෝ සතුටු වෙති. උපකාරවමන අවස්කාවේදී උපකාරීද වෙති. ප්‍රිය වචනයෙන් කකා කිරීම අනුන්ගේ සිත් ඇද ගැනීමට හොඳම උපායයකි. ඒ බවදත් සමහරුන් කෙරෙහි අන්‍යයන් සතුටු කරවා ලාභ සත්කාර ගැනුමේ ලෝභය ප්‍රියවාදිත්වය වේශයෙන් පහළවේ. මෙය බොහෝ සෙයින් අනුන්ගෙන් ලාභ සත්කාර ලබන පැවිද්දන් කෙරෙහියා මන්ත්‍ර සභාදියට ඇතුළුවීමට ජනයාගේ ඡන්ද සොයන්න ඔවුන් කෙරෙහි ඇතිවන්නකි.